අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතාගේ වත්කම් බැරකම් ප්‍රකාශය සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති විසින් සිදු කළ වාර්තාකරණය නිවැරදි නොවන බව දන්වමින් අමාත්‍යවරයාගේ නීතිඥවරයා අප වෙත එන්තරවාසියක් එවා තිබෙනවා. එම එන්තරවාසිය මගින් දන්වා ඇත්තේ එදින අප වාර්තා කළ අමාත්‍යවරයාගේ සුරකුම්පත්වල වටිනාකම සහ වත්කම්වල මුළු දල වටිනාකම නිවැරදි නොවන බවටයි. කෙසේ වෙතත් යම් කරුණක් නිවැරදි කිරීමේ අයිතිය යටතේ හිරු ප්‍රවෘත්ති එම වටිනාකම් පිළිබඳ යලි ගණනය කර සිදු කරන නිවැරදි කිරීමයි මේ. අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා විසින් 2024 සහ 2025 වර්ෂයට අදාළව අල්ලස් හෝ දෝෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත බහර දී තිබූ තමන්ගේ සහ පවුලේ වත්කම් සහ බැරකම් පිළිබඳ ප්‍රකාශය පසුගිය 16 වෙනිදා හිරු ප්‍රවෘත්ති ඔස්සේ වාර්තා කළා. එම වත්කම් හා බැරකම් ප්‍රකාශය අනුව නිශ්චල දේපල ලෙස තෑගි ඔප්පු වලින් හිමි වූ රුපියල් ලක්ෂ 60ක වටිනාකමකින් යුත් වර්ග අටි 2500ක නිවාසික ගොඩනැගිල්ලක් සහ පර්චස් 10ක ඉඩමක් රුපියල් ලක්ෂ 25ක වටිනාකමකින් යුත් ස්ථිර ගොඩනැගිල්ලක් සහ පර්චස් 20ක ඉඩමක් රුපියල් ලක්ෂ 560ක වටිනාකමකින් යුත් වර්ග අඩි 4500ක නිවාසික ගොඩනැගිල්ලක් සහ පර්චස් 14ක ඉඩමක් ඉදිරිපත් කර තිබුණා. ඊට අමතරව පසු උරුමයෙන් හිමි වූ රුපියල් ලක්ෂ 25ක වටිනාකමකින් යුත් රූට් 2යි පර්චස් 7.26ක වර්ග අඩි 1500ක නිවාසික ගොඩනැගිල්ලක් සහ වාණිජ්‍ය ගොඩනැගිල්ලක්ද සිය නිශ්චල දේපල ලෙස ප්‍රකාශ කර තිබෙනවා. එමෙන්ම චංචල දේපල ලෙස දක්වා තිබුණේ රුපියල් ලක්ෂ 16ක වටිනාකමකින් යුත් පවුම් 8ක රන් ආභරණ සහ රුපියල් ලක්ෂ 30ක වටිනාකමකින් යුත් රත්රන් ඩෑම් 120ක් සහ රුපියල් ලක්ෂ 45ක වටිනාකමකින් යුත් මෝටර් රථයක්. එමෙන්ම අමාත්‍යවරයා වැටුප් මගින් වාර්ෂිකව උපයන ආදායම ලෙස රුපියල් 7,38,918යි ශත 16ක් දේපල බදු දීමෙන් ලබන ආදායම ලෙස රුපියල් ලක්ෂ 4ක් සහ විශ්‍රාම වැටුප් ලෙස රුපියල් 7,71,400ක මුදලක් ලබන බවද අප වාර්තා කළා. මීට අමතරව වත්කම් බැරකම් ප්‍රකාශය අනුව ස්ථාවර තැන්පතු මගින් වාර්ෂිකව උපයන ලද ආදායම ලෙස රුපියල් 25,55,851යි ශත 97ක් සහ වර්තමාන රැකියාව ලෙස දක්වමින් වාර්ෂිකව රුපියල් 18 ලක්ෂයක් දක්වා ඇතැයි එදින අප වාර්තා කර තිබුණා. මෙම වත්කම් සහ බැරකම් වාර්තාකරණයේදී කිසිදු දෝෂයක් සඳහන් නොවන බව අල්ලස් කොමිසමට ඉදිරිපත් කර තිබූ වත්කම් බැරකම් ප්‍රකාශයේ කරුණු අනුව පෙනී යනවා. නමුත් අමාත්‍යවරයාගේ නීතිඥවරයා විසින් අප වෙත එවන ලද එන්තරවාසිය මගින් දන්වා ඇත්තේ එදින අප වාර්තා කළ අමාත්‍යවරයාගේ සුරකුම්පත්වල වටිනාකම සහ වත්කම්වල මුළු දල වටිනාකම නිවැරදි නොවන බවටයි. එදින අමාත්‍යවරයා සතු සුරකුම්පත්වල මුළු වටිනාකම රුපියල් 38 කෝටි 39 ලක්ෂ 6705යි ශත 40ක් ලෙස සඳහන්